සාදරයෙන් පිළිගන්න හැමෝම ඔයගොල්ලෝ දැන් එකතු වෙලා ඉන්නේ ලෝචන ටෙක් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ කොහොමද අපි AI tool එක පාවිච්චි කරලා විනාඩි 5ක් වගේ කාලයකදී වෙබ්සයිට් එකක් free host කරගෙන free domain එක අරගෙන කොහොමද අපි වෙබ්සයිට් එක develop කරගන්නේ කියලා. අපි මේ වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔයගොල්ලෝ Chrome එකේ infinite.com කියලා search කරන්න ඕනේ. infinite.com ලින්ක් එක මම කමෙන්ට් එකේ දාලා තියෙනවා. ෆස්ට් කමෙන්ට් එකේ ඔටෝමැටික් පින් කරලා තියෙනවා. ඊට ගියාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයගොල්ලෝ අරන් එනවා. අපි එතන ඇතුළට යමු. ඊට පස්සේ වෙබ්සයිට් එක ඕපන් වෙනවා. වෙබ්සයිට් එක ඉස්සරහට රෙජිස්ට්‍රේෂන් වෙන්න ඕනේ. මේ ඉන්ටර්ෆේස් එක බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට රෙජිස්ටර් වෙන ඊමේල් එක දීලා ඊපස්සේ මෙතන කන්ටිනියු වෙනවා. ඊට පස්සේ account create මෙතන තියෙනවා මේ features ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් මෙතන account එකක් create කරගන්න ඕනේ. website එක free hosting free domain අරගන්න. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් කොහොමද ඒගොල්ලන්ගේ තියෙන payment plan ටික. අපි දැන් සම්පූර්ණයෙන් free කරගෙන ඉන්න මම free plan එක තෝරගන්නවා මෙතනදී. පස්සේ verify the human කියලා verify වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඔයාගේ sub domain එක වලට enter කරන වගේ නම දාලා ඔයාගේ website එක ගන්න ඕන නම. ඊට පස්සේ එතන domain එක වලට තෝරන්න වෙනවා. මම දැන් උතන gaming කියලා දානවා. so මට කැමති domain එකක් පෙරෙන් තෝරන්න පුළුවන්. domain එක තෝරගන්නවා. ඊට මම ඔයාලට තව දෙයක් පෙන්නන්න. අපි domain එක තෝරගන්න කලින් අපිට ප්‍රශ්නයක් තියෙන විදිහම මේ domain එක කියන්නේ ඒ නම කාර්යය අපිට යූස් කරලා තිබ්බ අපිට කලින් ඒකේ වෙබ්සයිට් එක අපිට හදන්න බෑ. අපි බලමු මේකත් මොනවද වෙන්නේ කියලා. මම ඉතින් ආයෙ බැක් වෙලා ගිහින් ඔයගොල්ලෝ පෙන්නන්න ඕනෙන්න මෙතන මම දානවා gaming කියලා gaming ඔන්න බලන්නකෝ එතන දැම්මට පස්සේ එතන එකක් අපිට පෙන්වන්න ඉඩ තියෙනවා ඒ වෙබ්සයිට් එකේ කියන්නේ නම කාර්යය තව වෙබ්සයිට් එක යූස් කරලා use නමක් අපිට හදන්න අමාරුයි. හදන්න දෙන්නේ නැහැ. ඔය දැක්ක. නම හදන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මම දැන් මෙතන ඔයගොල්ලන්ට ටැග්ලක් පෙන්වන්න හින්දා මම මෙතන වක්කරේ වෙබ්සයිට් එක ගියා. මට හිතන එකක් නමක් දානවා. ඊපස්සේ අපි එතන හදන්න දුන්නා. පුළුවන් පිටින් දෙපාරක් තුන්පාරක් කරලා බලන්න වට වෙන නමක් දාලා එඩිට් කරන්න පුළුවන් නම්. ඊට පස්සේ මෙතන approval දෙන්න. approve email එකට email account එකකට අපි හදන්නේ. ඊට කළා යනවා. ඊපස්සේ මෙතන ඔයගොල්ලෝගේ setting ටික generate වෙනවා site එකට හදන්න ඕන පළවෙනි tier එක. එතන ටිකක් කියලා යනවා විනාඩි දෙකක් වගේ ඔයගොල්ලන්ගේ connection එක තමයි එතන බලවන්නේ ගොඩක් දුරක. connection එක හොඳ නම් මේක විනාඩියකින් ඉන්නත් පුළුවන්. මේක විනාඩි දෙකක් යන්නත් පුළුවන්. බලමු කොහොමද මේක ලෝඩ්ලා වුණා මොනවද interface එකකට අපි අරන් එන්න කියලා. මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අපිට බලා ගන්න පුළුවන් කොහොමද මේක තියෙන ෆීචර්ස් ටික. control panel එක, file management එක, website builder අපිට බලා ගන්න පුළුවන්. දැන් මෙතන අපි sub domain එකයි free domain free hosting package අපිට මෙතන හදලා දීලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ website එක හදාගන්න. දැන් ඒක අපි මෙතනට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අපිට බලා ගන්න පුළුවන් website template. ඔයාලා කැමති විදිහට වගේම live streaming food website එක ගන්න අපිට ඒ විදිහට ඔයාගේ requirement එකට අතන website එක search කරලා ඒ වගේ template එකක් අරගෙන ඔයාලට හදන්න පුළුවන්. ඉතින් මම gaming channel එකක් කරන්න යන්න ඕනේ. මෙතන gaming for plan තියෙනවා. දැන්ට normal template එකක් තෝරාගෙන අතන website එක develop කරන තමයි customize කරන්න තමයි දැන් ඉන්නේ. එතන දැන් මේ website එක එතන බලුවොත්
ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එන යාළුවෝ තවත් හොඳ වීඩියෝ එකකින් අපි හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.